අයිබෝන් ළමයි මම අද එකතු වෙලා ඉන්නේ ඔයගොල්ලන්ගේ තුන්වෙනි වීඩියෝ එකත් එක්ක. අද මම කරන්න හිතාගෙන ඉන්නේ දත්ත නිරූපණය හා අර්ථකථනය. මේක ඔයගොල්ලන්ගේ පේපරේ පළවෙනි කොටසේ ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ පස්වෙනි ප්‍රශ්න විදිහට එන එක. 100න් කෙලින්ම ලකුණු 5ක් එකතු කරගන්න පුළුවන්. ඔයාලා මේ වීඩියෝ එක හරියට බලලා මේ ප්‍රශ්නේ කරන්න හුරු වුණොත්. මම කලින් ඔයාලට ශ්‍රේණි සම්භාවිතාව වීඩියෝ දෙකක් දාලා තියෙනවා. ඔය දෙකේදී ලකුණු 5යි 6යි විදිහට ලකුණු 11ක් එකතු කරගන්න පුළුවන් ඕගොල්ලන්ට. මේ ලකුණු පහත් එක්ක ආවම ලකුණු 16ක් වැඩි කරගන්න පුළුවන් මේ වීඩියෝ තුන කරලා ඒ ප්‍රශ්න ටික හරියට බලාගත්තොත්. හරි. වැඩි කතාවක් නැතුව අපි යන් කෙලින්ම මේ පාඩමට. දත්ත නිරූපණය කියලා කියන්නේ මොකක්ද? දත්ත දත්ත සෙට් එකක් තිබ්බොත් ওই දත්ත සෙට් එක අපිට ඇනලයිස් කරගන්න. ඒකේ තියෙන විස්තර ගන්න පුළුවන් ලේසි ආකාරයකට හරව ගන්න එක තමයි දත්ත නිරූපණය කියන්නේ. ඉස්සර කාලේ තමයි මේකට පාවිච්චි කරලා තියෙන ප්‍රස්තාර. දත්ත නිරූපණය. ප්‍රස්තාර වලට කොහොමද දත්ත ටිකක් ඇතුළත් කරගන්නේ? ඒ වගේ පොඩි ප්‍රස්තාර ආකාර තුනක් තියෙනවා ඕගොල්ලන්ට සිලබස් එකේ. මම මුලින්ම කියන්නම් මෙහෙම. අපි ගමු ලේසි උදාහරණයක්. පන්තියක ඉන්නවා පන්තියක ළමයින්ගේ වාර විභාගේ ගණිත ලකුණු ඇවිල්ලා තියෙනවා. අපි ගමු අඩුම ළමයාට තියෙනවා ලකුණු 2ක්. ගොඩක් දක්ෂයෙක් 100 ලකුණු 2ක් තියෙනවා. ඊගාවට වැඩිම ලකුණු තියෙන එක්කෙනාට තියෙනවා ලකුණු 100ක්. ඔන්න ඔය ලකුණු ටික 2 ඉඳන් 6යි 8යි 22යි 33යි 65යි ඔහොම විදිහේ ලකුණු තියනවා කියන්නකෝ පන්ති ළමයි 45 දෙනෙක්ගේ. මෙන්න මේ 45 පිළිබඳව මැඩම්ට තීරණ ගන්න නම් මේ මැඩම් ඉස්සල්ලා මේ ටික වගුවකට ගහගෙන ඉන්න ඕන. ඒකට මුලින්ම මේ කට්ටියව කාණ්ඩ කරගෙන ඉන්න ඕන. ඒ කියන්නේ ලකුණු 0වත් 10ක් අතර ඉන්න ළමයි. ලකුණු 10ක් 20ක් අතර ඉන්න ළමයි. එහෙම කියලා කාණ්ඩ කරගන්න ඕනේ. මෙන්න මෙහෙම කාණ්ඩ කරගන්න එකට කියනවා මෙන්න මේ කාණ්ඩ වලට කියනවා පොඩි ලස්සන නමක්. ඒක තමයි පන්ති ප්‍රාන්තරය කියලා කියන්නේ. ලකුණු 0 ඉඳන් 10ට ළමයි ඉන්නවා කියන්නකො 5ක්. 10 ඉඳන් 20ට ඉන්නවා කියන්නකො ළමයි 6 දෙනෙක්. 60 ඉඳන් 70ට ලකුණු තියෙන ළමයි ඉන්නවා 20ක්. ඔහොම කාණ්ඩ වලට වෙන් කරගත්තාම මෙන්න මේ කැටගරයිස් කරපු එක පොඩි සෙට් තියෙන ඒවට කියන්නේ කාණ්ඩ කියලා. මේ කාණ්ඩෙට ගණන් වලදී ලස්සන නමක් තියෙනවා. පන්ති ප්‍රාන්තරය. මෙන්න මේවා පන්ති ප්‍රාන්තර. 0 ඉඳන් 10ට. ඒ වගේ. ওই පන්ති ප්‍රාන්තරයට අදාළ ළමයි ගානට කියනවා සංඛ්‍යාතය කියලා. මෙන්න මේ ළමයි ගානට කියනවා සංඛ්‍යාත. මුලින්ම ඔන්න ඔය වචන ටික පුරුදු වෙනවා. පන්ති ප්‍රාන්තර සංඛ්‍යාත. ඔයාලට ගාන හදන්න නම් මේවා ඕනේ නැහැ. මම නිකන් අර පාඩමේ පසුබිමක් විදියට කිව්වේ. මෙන්න මේ වගේ වගුවක් තමයි ඔයගලන්ට ප්‍රශ්නෙට දීලා තියෙන්නේ. පන්ති ප්‍රාන්තර සෙට් එකකුයි සංඛ්‍යාත සෙට්. මෙන්න මේ පන්ති ප්‍රාන්තර සෙට් එක බලාගෙන සංඛ්‍යාත සෙට් එක බලාගෙන ඕගොල්ලන්ට අදින්න වෙනවා ජාල රේඛයක්. ජාල රේඛයක් ඇඳලා සංඛ්‍යාත බහුවචනයක් ඒක උඩ ගොඩනගන්න කියනවා. ඊගාවට සමුච්චිත සංඛ්‍යාත වක්‍රයක් කියලා එකක් අදින්න කියනවා. ඔන්න ඔය ප්‍රධාන පොයින්ට් තුන තමයි මෙන්න මේ පාඩමේ තියෙන්නේ. සාමාන්‍ය මේ වගුවයි ප්‍රස්ථාරය දෙකම අපිට ඇදලා දෙනවා. මෙන්න මේ අක්ෂය තියෙන්නේ පන්ති ප්‍රාන්තර ටික. උඩ අක්ෂය තියෙන්නේ සංඛ්‍යාත ටික. හරි. අපි බලමු කොහොමද කරන්නේ. අපි මේක උදාහරණයක් ගමු. පාසලේ ළමයි කියන එකම ගමුකෝ ළමයිගේ ගණිත ලකුණු. 0වත් 10ත් අතර 4 දෙනෙක් ඉන්නවා. ඒක අපිට මාක් කරන්න පුළුවන්. මෙන්න මේ 0වත් 10ත් අතර කියන ගොඩේ 4 දෙනෙක් ඉන්නවා. එහෙන් එහෙම මාක් කරන්න. මේ ඉරි අඩිගුල තියලා ගහන්න අපරාධ ලකුණු ඈ. මම නම් අඩිගුල තියලා වුන්නේ නැහැ. 0වත් 10ත් අතර 4 දෙනෙක් ඉන්නවා. ඊළඟට 10ත් 20ත් අතර ළමයි 3 දෙනෙක් ඉන්නවා. මේ මෙහෙම 10ත් 20ත් අතර ළමයි 3 දෙනෙක් ඉන්නවා. කොහොම මාක් කරගන්න තියෙන්නේ? ඉන්න ගාන මාක් කරගන්න. 20ක් 50ක් අතර 18 දෙනෙක් ඉන්නවලු. මේ 20 ඉඳන් 50ට යනකම් 18ක් අදින එක නෙමෙයි මේකෙදි වැඩි. මෙන්න මේක තමයි ඔයාලට පැටලෙන තැන. 20 ඉඳන් 50 වෙනකම්ම 18 දෙනයි. මේ අපිට දීලා තියෙන මෙන්න මේකේ ඒගොල්ලෝ හංගලා පන්ති ප්‍රාන්තර 3ක සෙට් එකක් තමයි දීලා තියෙන්නේ. කියන්නේ මෙතනින් මෙතෙන්ට ආවේ 10යි. මෙතනින් මෙතෙන්ට 10යි. මෙතනින් මෙතෙන්ට 30ක් තියෙනවා. කියන්නේ පන්ති ප්‍රාන්තර 3ක්. ඒක අපි හොයාගන්නේ මේකේ මාක් කරන උස කොහොමද කියලා හොයාගන්නේ මේකේ තියෙන සංඛ්‍යාතය තියෙනවනේ මේ සංඛ්‍යාතය බෙදන්න ඕනි මේක ඇස්සේ හැංගිලා තියෙන පන්ති ප්‍රාන්තර ගානය 20 ඉඳන් 50ට 20 ඉඳන් 30ට එකයි 20 ඉඳන් 20 ඉඳන් 30ට එකයි 30 ඉඳන් 40ට යද්දි තව එකයි
40 ඉඳන් 50ට යද්දි තව එකයි. පන්ති ප්‍රාන්තර 3ක් හංගලා තමයි මේ තනියට මේගොල්ලෝ දීලා තියෙන්නේ. මේක බෙදනවා 3ෙන්. එතකොට 6යි. එතකොට මෙන්න මේකේ මාක් කරන්න ඕනේ උස තමයි මෙන්න මේ 6 කියන එක. හැම වෙලේම අඩි රූල තියලා හරි උසට මාක් කරගන්න. 20 ඉඳන් 50ට යනකම්ම මෙන්න මේ 6ක් කියන එක තමයි එන්න ඕනේ. තේරුණාද? එතකොට තේරුණාද? 20 ඉඳන් 50ට 18ක් 6 කණු 3ක් 18 දෙනා හැදිලා. 6 3ක් එකතු වෙලා 18 හැදිලා. 20 ඉඳන් 50ට 18 දෙනෙක්. මෙන්න මේ කොටුවෙන් නිරූපණය වෙලා තියෙනවා. ඊගාවට 50 ඉඳන් 70ට 4 දෙනයි. ඩෝන් ගාලා 4ෙන් මාක් කරන්න එපා. ඉස්සෙල්ලාම බලන්න මේකේ පන්ති ප්‍රාන්තර ඇවිල්ලා තියෙන්නේ 10න් 10ටනේ. මේගොල්ලෝ අපිට දීලා තියෙන්නේ මේ 10න් 10ට තමයි ප්‍රන්ති ප්‍රාන්තර දීලා තියෙන්නේ. ඔය 10න් 10ට දුන්නාම මේක අපිට දීලා තියෙන්නේ 10න් 10ට කියලා ඉස්සෙල්ලාම සැලකිලිමත් වෙන්න. මෙතන නම් 3ක් දීලා තිබ්බා. මෙතන දීලා තියෙනවා 50 ඉඳන් 60ට එකයි. 60 ඉඳන් 70ට තව එකයි. ඒතකොට පන්ති ප්‍රාන්තර දෙකක් තමයි මෙතන දීලා තියෙන්නේ. එතකොට මේ සංඛ්‍යාතය අපි බෙදා ගන්න ඕනි හැංගිලා තියෙන පන්ති ප්‍රාන්තර ගන්න වල දෙකේ. අතර දෙකෙන් බෙදපුවම දෙකයි. මේකෙන්නේ මෙන්න මේ දෙක කියන කෙලින් 50 ඉඳන් 70ට යනකම්. තේරුණාද? ඕම් ඔච්චරයි ජාල රේඛය අදිනවා කියන එකේ තියෙන්නේ. මේ තියෙන වගුව ගලලා මේ පැත්තෙන් මාක් කරගන්න තියෙන්නේ. පැටලෙන තැන තමයි මෙන්න මේ වගුවේ තියෙන පන්ති ප්‍රාන්තර කීයක් හරි හංගලා මෙහෙම දීලා තිබ්බොත්. මෙතන දැන් මේ මුලින්ම වගුව බලන්න. ඒක දැක්කම පේනවා 10න් 10ට යන්නේ. ඉස්සල්ලාම දෙක 10න් 10ට දීලා තියෙනවා. තුන්වෙනි එක 10 3ක් පටලවලා දීලා තියෙනවා. එතකොට මේ සංඛ්‍යාවේ 3ෙන් බෙදලා තමයි මෙතන උස මාක් කරන්න ඕනේ. මෙතන 10 දෙකක්. මේ තියෙන සංඛ්‍යාවේ දෙකෙන් බෙදලා තමයි මෙතන උස මාක් කරන්න ඕනේ. ඔච්චරයි ජාල රේඛේ පොයින්ට් තියෙන්නේ. කිව්වට විශ්වාස කරන්න ඔච්චරයි. ඊගාවට මෙන්න මේ ජාල රේඛයේ තියෙනවා සංඛ්‍යාත බහුවශ්‍රය අදිනවා කියලා එකක්. ඔන්න ඔය සංඛ්‍යාත බහුවශ්‍රය අදින්න කලින් ඕගොල්ලෝ තේරුම් අරගෙන ඉන්න ඕනේ දෙයක් තියෙනවා. පන්ති ප්‍රාන්තරයක මධ්‍ය අගය කියන්නේ මොකක්ද කියන්නේ? මෙහෙම ගන්නකො 20 ඉඳන් 30ට තියෙන පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය හොයන්න කියලා කිව්වොත් 20 ඉඳන් 30ට තියෙන පන්ති ප්‍රාන්තරයේ මධ්‍ය අගය හොයන්න කියලා කිව්වොත් අපි කරන්න ඕනි 20යි 30යි එකතු කරලා දෙකෙන් බෙදන්න ඕන 25යි 30යි 40යි අතර මධ්‍ය අගය නම් 30 40ට එකතු කරලා දෙකෙන් බෙදනවා 35යි බිංදුවක් 10ක් අතර බිංදුවයි 10යි එකතු කරලා දෙකෙන් බෙදනවා 5යි ඔහොම මෙන්න මේ ජාල රේඛයේ හැම මේ පොඩි 10 සෙට් එකකම උඩින් මධ්‍ය අගය දාගන්න පොඩි කතිර කැල්ල සංඛ්‍යාතුවක් දැන් මෙතන 20යි 50යි එකතු කරලා දෙකෙන් බෙදුවත් මේ 70යි 35යි කියලා නම් මෙතන 35 මේකෙන් බලලා මාක් කරලා බෑ හැම වෙලේම 10 සෙට් වලට මැද තමයි උඩ මාක් කරගන්න ඕනේ මේ ටිකේ උඩ මාක් කරලා ඊගාවට එක පන්ති ප්‍රාන්තරයක් පන්නලා මෙන්න මේ අක්ෂය උඩ මාක් කරගන්න මේ පැත්තට මේ තියෙන මේක ගොඩක් වෙලාවට මාක් කරලා දෙන්නේ නැහැ. මේ පැත්තට ඍණ 10 කියලා දාගෙන ඒ පැත්තට එකකුත් පන්නලා මෙහෙම මාක් කරගන්න. මාක් කරගෙන සංඛ්‍යාත භාවශ්‍රය අදින්න කියලා කිව්වොත් කරන්න තියෙන්නේ මෙන්න මේ ඉරි එකිනෙකට යා කරන්න විතරයි. මෙහෙම මේ තුන නම් මෙහෙම මේක මෙහෙම මේක මෙහෙම. ඔන්න ඔච්චරයි සංඛ්‍යාත බහුවශ්‍රය අදින්න කිව්වොත් කරන්න තියෙන්නේ. හරි නේද? ඔන්න ඔය දෙකෙන් විතරක් සමහර අවුරුද්දවල ගණන් අහලා තියෙනවා. හරිම සරලයි. මම උතන තව පොඩි පොයින්ට් එකක් කියන්නම්. මෙන්න මේ ඔක්කොම අදිද්දි මෙතන දැන් බිඳුවෙන් පටන් ගත්ත සෙට් එකක්නේ. එහෙම නැතුව 130 ඉඳන් 150ට වගේ කියලා ගන්නකො. පන්ති ළමයිගේ උස 130 ඉඳන් 150ට 150 ඉඳන් 180ට මේ සෙන්ටිමීටර වලින් ඈ. ඔහොම දීලා තිබ්බොත් බිඳුවෙන් නෙමෙයි පටන් ගන්නෙ. එතකොට මේගොල්ලෝ මේ ප්‍රස්ථාරය අදිද්දි මෙන්න මෙතන මේ අක්ෂය තියෙනවා. මේ අක්ෂය මෙතනින් මෙහෙම ඇවිල්ලා මෙහෙම උඩට එකයි මෙහෙම එකක් තියෙනවා. මේ ඉස්සරහට ටික හැකිලිලා තියෙන්නේ කියලා වගේ එකක් දීලා තියෙනවා. ඕවා දැක්කා කියලා බය වෙන්න එපා. ඔය තියෙන concept එකම තමයි හෙන්න ඇදගෙන යන්න. හරිනේ? ඒක හරි. ඊගාවට තියෙන්නේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය කියන එක. අපි මුලින් බලමු සමුච්චිත සංඛ්‍යාතය කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් ඔයාලට වෙන්නේ මේ වගුව ෆිල් කරන්නත් දෙනවා සමහර වෙලාවට. පන්ති ග්‍රාන්තර සංඛ්‍යාතය සමුච්චිත සංඛ්‍යාතය. සංඛ්‍යාත ටික එකතු කරගෙන යට ලියන එකට තමයි කියන්නේ සමුච්චිත සංඛ්‍යාතය කියලා. දැන් මෙතන 12 නම් 12. ඊගාවට 12ට මේ පහළ තීරුවේ 8 එකතු කරලා 20යි. 20ට මේ පහළ තීරුවේ 3 එකතු කරලා 23යි. 23ට මේ 5 එකතු කරලා
28යි. මේ තියෙන සම්පූර්ණ දත්ත ගාන තමයි මේ තියෙන්නේ. පහළට ෆිල් කරන්න ඔයාලට පුරුදු වෙන්න ඕනේ. හැම වෙලේම මෙන්න මේකට මේ පහළ එක එකතු කරලා ලියනවා. මේකට ආයෙ පහළ තියෙන මේ සංඛ්‍යා දෙක කරලා ලියනවා. මේකට ආයෙ පහළ තියෙන සංඛ්‍යා දෙක කරලා සමුච්චිත සංඛ්‍යා දෙක ලියනවා. මේ වගුව ගහ ගන්න දැන් තේරෙනවද? මේ දෙක ඔයාලට දෙනවා. එහෙම නැත්නම් මේක හිස්තැන් මේක හිස්තැන් දෙනවා. කොහොම හරි මේ දෙක බලලා පුරව ගන්න පුළුවන්. මේ අර මේකට මේක එකතු කරලා මේකෙන් එහෙම කියලා හදා ගන්න පුළුවන්. මෙන්න මේකත් අපිට ඇදලා දෙනවා. සාමාන්‍යයෙන් මේ දත්ත ටික මාක් කරලා දෙනවා. මේකෙදි මතක තියාගන්න ඕනේ පොයින්ට් එකක් තියෙනවා. මෙන්න මේ පන්ති ප්‍රාන්තරේ පිටිපස්සේ එක්කෙනා. කියන්නේ බිංදුව ඉඳන් 20ට නම් 20. 40 ඉඳන් 60ට නම් 60. 60 ඉඳන් 120ට නම් 120. ඒ පිටිපස්සේ එක්කෙනාට තමයි අදාළ සමුච්චිත සංඛ්‍යාතය මාක් කරගන්නේ. ඒක මතක තියාගන්න. මේවට නම් තියෙනවා. කියන සීමා පහළ සීමා ඕවා. මේ අන්තිම මොහොතේ මම ඕවා කියන්න යන්නේ නැහැ. අපි දැන් බලමු මේක මාක් කරන්නේ කොහොමද කියලා. බිංදුව ඉඳන් 20ට සමුච්චිත සංඛ්‍යාතය 12යි. බිංදුව ඉඳන් 20ට යනකොට සමුච්චිත සංඛ්‍යා දෙන්න ඕනේ 12යි. කතිට දාගන්න. 20 ඉඳන් 40කට යද්දී 20යි. 20 ඉඳන් 40ට යද්දී 20යි. 40 ඉඳන් 100ට යද්දී 40 ඉඳන් කිරීම 100ට යද්දී 23යි. 22යි 24නේ තියෙන වෙන්නේ මේ හරියෙන් දාන 23යි. 100 ඉඳන් 120ට යද්දී 28යි. 28 කියන්නේ මෙන්න මේ හරිය. ඔයාලගේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය හැම වෙලේම බිංදුවෙන් පටන් ගන්න ඕනේ. ඒකට ලකුණු දෙනවා. හරිද? ඔන්න ඔය එක එක බයිලා හැදෙන්නේ. හැබැයි ඔයාලගේ මෙහෙම උඩට යන වක්‍රේ කවදාවත් පහළට එන්න බෑ. මොකද මේ එකතු වෙවි යන්නේවා වැඩි වෙනවා මිසක් මේ අගේ අඩු වෙන්නේ නැහැ. පහළට ආවා කියන්නේ සොරි තමයි. මේ බිංදුවට වෙන්න ඕනේ. බිංදුවෙන් පටන් ගන්න ඕනේ. නැත්තම් ලකුණු දෙන්නේ නැහැ. ඕක අදින එකට තමයි කියන්නේ සමුච්චිත සංඛ්‍යාත වක්‍රය අදිනවා කියලා. ඔන්න ඔච්චරයි. මේක ෆිල් කරගන්න දන්නවා නම් මෙන්න මේ අගයන් ටික මාක් කරලා මේ ටික දාගන්න දන්නවනම් ඔයාලට කෙටි පිටින් ලකුණු 5ක්ම දෙනවා. බලන්න කොච්චර ලේසිද කියලා. ඊගාවට හැබැයි මේකෙන් තව පොඩි ප්‍රශ්නයක්ත් අහනවා. මම ඒකත් මෙතනින්ම කියන්නම්. ඔයාලා දන්නව නේද පළමු චතුර්ථකය, දෙවන චතුර්ථකය, තුන්වෙනි චතුර්ථකය කියලා. පළමු චතුර්ථකය, දෙවන චතුර්ථකය, තුන්වෙනි චතුර්ථකය කියලා ඒවා. මේවා හොයන්න ක්‍රම තියෙනවා මෙන්න මේකෙන්ම. මේවා ඔයාලා කලින් ওই වෙන වෙන ක්‍රම වලට හෙව්වනේ. මෙන්න මේ දත්ත සෙට් එක්කම තමයි ওই චතුර්ථක කතාවක් තියෙන්නේ. මතක තියාගන්න මේ වෙලාවෙම මෙන්න මේ දෙවන චතුර්ථකය කියන එකට තමයි මධ්‍යස්ථය කියලා කියන්නේ. මධ්‍යස්ථය කියලා කියන්නේ. මෙන්න මේවා හොයන්න ක්‍රම තියෙනවා. මේක හොයන්නේ කන්සෙප්ට් එකක් හරියට මතක තියාගන්න. මේවා ඊ ඉන්න දැන් නම් වෙලාවක් නැහැ. ඔයාලා කොහොම හරි මේ ප්‍රශ්නේ නිකන් ඉතින් හරි මැටින් හරි ගොඩ දාගන්න ඕනේ. පළමු චතුර්ථකය හොයන්න. සම්පූර්ණ දත්ත ගාන කියන්නේ සම්පූර්ණ දත්ත ගාන 4න් එකෙන් වැඩි කරනවා. සම්පූර්ණ දත්ත ගාන 4න් එකෙන් වැඩි කරනවා 7යි. සමුච්චිත සංඛ්‍යාතයට අදාළ 7 කියන තැන බලනවා මෙන්න මෙතන. 7 කියන තැනේ ඉඳන් මෙහෙට ඇවිල්ලා මෙහෙම පහළට ආපුවාම තියෙන අගය 16 වගේ ගමුකෝ. ඔන්න ඕක ඔයාලට කොටු තියෙන අර ප්‍රස්ථාරකොලයක් දෙන්නේ. එතකොට මේ කොටුව දිගේ ගිහලා මේ පහළට නිශ්චිත අගයක් ලැබෙන එකක් තමයි දෙන්නේ. මම මේ යන් දෙක පොඩ්ඩක් දත්ත හිතලා යන්න ඉන්න ගාම මේ එක තැන වගේ යනවා. මේක තමයි පළමු චතුර්ථකය. දෙවන චතුර්ථකය කිව්වොත් කරන්නේ 28ට දාලාගේ 4න් 2කින් වැඩි කරලා 14යි. ඔය 14 කියන අගයට අදාළ මෙහිම පහළට ඇවිල්ලා තියෙන අගය. අපි ගමුකෝ 24යි කියලා. ඔන්න ඔය 24 කියන එක දැන් මෙතන තිබ්බ ඛණ්ඩාංකය තමයි අදාළ தත්ත්වය. මේ 24 කියන එක තමයි මේ දෙවන චතුර්ථකය වෙන්නේ. මේ 14 නෙමෙයි. ඒකට අදාළ 14ට අදාළ පහළින් තියෙන தත්ත්වය. මෙතන නම් 16. ඔන්නම. තුන්වන චතුර්ථකය කියලා ගත්තොත් මේ 28 4න් 3න් වැඩි කරනවා. ඒ කියන්නේ 21යි. 21ට අදාළ මෙන්න මේකට අදාළ මෙහෙන් පහළට ඇවිල්ලා බලනවා. 44ක් විතර දාමු මම මේ හිතලා කියන්නේ 44. ඔයාලට කොටු කොලේ දෙනවා අඩි රුල තියලා මෙහෙට ගිහිල්ලා අඩි රුල තියලා පහළට බලලා මෙතන තියෙන අගය ගන්න. මෙතන තියෙන අගය තමයි උත්තරේ වෙන්නේ. තුන්වෙනි චතුර්ථකය වෙන්නේ 47. ආයෙ මම පාරක් නිකන් මතක් කරන්නම්. පළමු චතුර්ථකය 4කින් වැඩි කරනවා. සම්පූර්ණ දත්ත ගන්න 4කින්. දෙවන චතුර්ථකය 4න් 2කින්. තුන්වෙනි චතුර්ථකය 4න් 3න් වැඩි කරනවා. එහෙම හොයලා ඒකට දාලා පහළ දත්තේ හොයාගත්තා නම් ඔයාලට හරි. තව එකම පොයින්ට් එකයි මේ පාඩමේ තියෙන ඔයාලට දැනගෙන ඉන්න අන්තර් චතුස්තක පරාසය. අන්තර් චතුර්ථක
අන්තර් චතුර්ථක පරාසය. මේ කියන්නේ Q3 රින Q1. Q3 රින Q1. කියන්නේ මේ තුන්වෙනි චතුර්ථකයෙන් අඩු කරාම පළවෙනි චතුර්ථකේ 44 11ක් අඩු කරාම ආන්ගේ තුන්වෙනි චතුර්ථකයෙන් පළවෙනි චතුර්ථකේ අඩු කරාම එන අගයට තමයි කියන්නේ අන්තර් චතුර්ථක පරාසය කියලා. ප්‍රධාන තියරි ඔච්චරයි තියෙන්නේ. ඔය ටිකෙන් මේ ප්‍රශ්නෙට ගේමක් ගහගන්න පුළුවන්. අපි පාස් පේපර්ස් ටිකක් කරමු. එතකොට මේ ටික මේ ප්‍රශ්නේ කරගන්න එක බැරි වෙන්නේ නැහැ. තව තව එක පොයින්ට් එකක් තියෙනවා. දත්ත පටන් ගන්නේ 12න් කියලා හිතන්නකෝ. දත්ත ටිකේ ලොකුම දත්තේ දෙන 120 කියන්නකෝ. දත්තවල පරාසය කීයද වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ලොකුම එකෙන් පොඩි එක අඩු කරලා ඒක හොයාගන්නත් පුළුවන්. මම කියන්නේ බැරි වෙලා හරි අර කෙටි ප්‍රශ්නයකට આવුත් 108යි කියලා. මේ 108 තමයි දත්තවල පරාසය. දත්තවල වැඩිම එකාගෙන් පොඩිම එකව අඩු කරගෙන වැඩිම ලකුණු 100ක් තියෙන ළමයාගෙන් ලකුණු 2ක් තියෙන කොල්ලගේ ලකුණ අඩු කරලා 98යි කියන එක තමයි දත්තවල පරාසය වෙන්නේ. ඔව් ඔය ටික තමයි ප්‍රධාන තීරය තියෙන්නේ.